ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකේ පස්වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් අද මම කියලා දෙන්නේ මගේ අඩි 2මාරේ ටැංක් එකේ සම්ප් එක හැදුණු විදිහ. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම අඟල් 6x6 වීදුරු කෑලි දෙකක් ඕන වෙනවා. ඒකෙන් එහෙක ඔය වීඩියෝ එකේ පේන විදිහට උඩින් 3 කාලේ හෝල් එකක් විද ගන්න ඕනේ. ඒකෙන් තමයි අපි වතුර සම්ප් එකට ඉන්පුට් කරන්නේ. ඊළඟට අඩි 2මාරක් දිග අඟල් 6ක් පළල වීදුරු 3ක් ඕන වෙනවා. ඒකෙන් එකක ඔය වීඩියෝ එකේ පේන විදිහට අවුට්පුට් එකට 3 කාලේ හෝල්ස් දෙකක් විදගෙන තියෙනවා. තව එල්බෝ 5කුත් ඕන වෙනවා. වැල් සොකට් 3කුයි ෆෝසල් සොකට් 3කුයිත් අවශ්‍ය වෙනවා. දැන් මේ වීඩියෝ එකේ පේන විදිහට උගොල්ලෝ මේ වීදුරු ටික අල්ලව ගන්න ඕනේ. එතෙන්දී යාළුවනේ මට කියන්න බැරුණා වීදුරු ටික කපා ගනිද්දී උගොල්ලෝ ඒ වීදුරු කපා ගනිද්දී වාසිය තියලා කපා ගන්න ඕනේ. ඒක වීදුරු කපන හැටි කිව්වම දන්නවා ගානට මාළු ටැංකියක් හදන්න වාසිය තියලා කපලා දෙන්න කිව්වම ඒ විදිහට කපා ගන්න ඕනේ. අනික උගලන්ට පේනවා ඇති ඉස්සරහ වීඩියෝ ක්ලිප් වලදී මම රෙදි කැල්ලක් පාවිච්චි කරනවා. ඇත්තටම රෙදි කැල්ලක් පාවිච්චි කරන්න ඕනේ. මොකද අතේ ගම් ගෑවෙන සැරයක් ගානේ අත හොඳට පිහදාලි වෙලා පාවිච්චි කරන්න ඕනේ. නැත්නම් එහෙම වීදුරු ගෑවෙනවා. ඒකට ෆිනිෂින් එක අවුල් වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් උගොල්ලෝ මේ ගම් ලයින් එක අදින සැරයක් ගානේ අත හොඳට පිහදා ගන්න රෙදි කැල්ල ලෑස්ති කරගෙන ඉන්න. මම මෙතන වීඩියෝ කරන්න අය ඔක්කොම ASCII මගෙන් ගම් බින්දු 2-3ක් වීදුරු උඩටත් වැන්නා. ඊගාවට වීදුරු ඇඟිලි පාර වැදුණා. ගම් තියෙන මේ ගම්මතේ ගෑවිලා තියෙදි වීදුරු වලට ඇඟිල්ල වැදුණා. ඒ වගේ පාරවල් 2-3ක් තියෙනවා. උගොල්ලෝ ගානට එහෙම අවුල් නොකරගෙන මේ කරගන්න මේ මොකද නැත්නම් ෆිනිෂින් එක අවුල් ගියාම අපිට කැත්තට පේනවා. දැන් යාළුවනේ උගලන්ට පේනවා ඇති අර අපි වැටපු පළවෙනි ගම් ලයින් එකේ එළියට පැනපු ගම් කෑලි ඇතට පේනවා. අපි ඒ ටික දැන් ඔය පේන විදිහට බ්ලේඩ් එකකින් හොඳට කපලා අයින් කරගන්න ඕනේ. යාළුවනේ ඒක කරද්දි පරිස්සමෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ අර ඇලවිලා තියෙන ගම් කට්ට ඇදලා ගන්න නැති වෙන්න. එළියට පැනලා තියෙන ටික හොඳ ෂාප් පේපර් කට් එකක තලයකින් වගේ එකකින් ගානට කපලා අයින් කරන්න ඕනේ. ඔයගලන්ට පේනවා ඇති අර ගානට උඩින් තියෙන කට්ට විතරයි මම කපලා අයින් කරන්නේ. ඒතු ටික මේ හිටින්න තියෙනවා. ඒක ගම් කට්ට ඇදලා ගන්න නැති වෙන්නේ යාළුවනේ. අතින් ගානට හිමින්ට කරගන්න ඕනේ. නැත්නම් එහෙම මේ ලීක් ඇති වෙන්න බලනවා. දැන් යාළුවනේ වීඩියෝ එකේ පේන විදිහට අපි දෙවෙනි ගම් ලයින් එක ඇද ගන්න ඕනේ. ඇත්තට මේක ගානට ඇද ගන්න යාළුවනේ මගේ අතින් ගම් තනින් තන පොඩ්ඩක් වෙන්න මේ වීදුරු උඩට. එහෙම වැටෙන දෙන ගානට මේක කරගෙන මම ඒ ටික මේ පොඩි රෙදි කැල්ලකින් පිහ දැම්මා. දැන් යාළුවනේ වැල් සොකට් ෆෝසල් සොකට් හොඳට සිලිකන් ගම් දාලා අලව ගන්න ඕනේ. මෙතන සිලිකන් ගම් දාන්න නැතුව රෙඩ් සීල් වලින් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. රෙඩ් සීල් මේ ගාලා ඊට පස්සේ ඒක උඩින් සිලිකන් දැම්මක් කමක් නැහැ. මම ගාව රෙඩ් සීල් තිබ්බේ නැහැ. ඒ හින්දා මම සිලිකන් ගම් විතරයි මේව කළේ. මේ යාළුවනේ සීල් වෙන්න මේව කරගන්න. මොකද අපි හදාගත්ත කටට වඩා චුට්ටක් පොඩි මේ වැල් සොකට් ෆෝසල් සොකට් ඒ හින්දා ටිකක් ගම් වැඩිපුර දාලි වෙලා හොඳට මේ ලීක් වෙන්නේ නැති වෙන්න හොඳට හදා ගන්න ඕනේ. දැන් යාළුවනේ වීඩියෝ එකේ පේන විදිහට අපි වතුර ටික පුරව ගමු. යාළුවනේ ඔතන ඔය පේන තැන විතරයි ලීක් තියෙන්නේ. වෙන කොහෙවත් ලීක් තිබ්බේ නැහැ. ඊට පස්සේ එතනට මම සිලිකන් ටිකක් දාලා හොඳට සීල් කරගත්තා. යාළුවනේ ඊට පස්සේ පේනවා වගේ ලෑලි කෑල්ලක් තියලා ඒක උඩින් රිජි ෆෝම් එකක් තියලා ලෑලි කෑල්ල ගන්න කපා ගන්න. මෙතන ලෑලි කෑල්ල ගන්න ඕනේ යාළුවනේ. අපි හදපු සම්ප් එකේ දිගයි පළලයි තමයි අරගෙන තියෙන්නේ. ඒක අරගෙන එතන ලෑලි කෑල්ල තියලා උඩින් අර ලෑල්ලයි රිජි ෆෝම් බෝඩ් එක ඇත්තට පේන හින්දා මේ කළු පාට රෙද්දකින් මේව කරලා ලීයට තියලා ටින්ටස් වෙන ගහලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ වගේ එල් බාර් 3ක් අරගෙන ඉවරලා බිත්තියට තියලා පේන විදිහට සෙට් කරගත්තා. ඉතින් යාළුවනේ ඔය තියෙන්නේ අපි අර එල් බාර් 3 තියලා උඩින් ලෑල්ලක් තියලා හදාගත්තාම තියෙන ලුක් එක.
අපි දැන් බලමු මේකට ටේප් ගහලා මොන වගේ ලුක් එකක්ද තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ගම් ලයින් පේන තැන් වලට ටේප්ස් ගහගත්තාම ඔය වගේ ලුක් එකක් තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මාරම ලස්සනට කොල්ඩියට ඇවිල්ලා තියෙනවා. අපි දැන් මාළු ටැංකියක් තියලා ඊට පස්සේ එතකොට මාළු ටැංකියත් එක්ක මේක දුරට පේන ලුක් එක කොහොමද කියලා බලමු. යාළුවනේ ඉතින් ඔහොම තමයි තියෙන ලුක් එක. මාරම ලස්සනයි, මාරම කොල්ඩියට ආවා. ඔතන දැන් හදලා දවස් 2ක් විතර වෙනවා. මම වෝටර් චේන්ජස් 2ක් දීලා තියෙන්නේ දවසට එක ගානේ. ඊගවට උඩ පරණ මේ තිබ්බ ස්පොන්ජ් දෙකක් මම දාලා තියෙනවා මේ බැක්ටීරියා හැම එක්ක වෙලා මේ වෙන්න. ඉතින් ඔහොම තමයි බලමු මාළු දැම්මහම මොන වගේ ලුක් එකක්ද තියෙන්නේ කියලා. දැන් යාළුවනේ සම්ප් එක හදලා සතියක් විතර වෙනවා. මාළු දෙන්නෙකුත් දාලා ඉන්නවා පේනවා ඇති. ඒ දෙන්නා කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. අපි තව දවස් 2-3කට විතර පස්සේ ඔක්කොම මාළු දාලා කොහොමද ලුක් එක කියලා බලමු. යාළුවනේ දැන් කලින් ඔයගොල්ලෝ වීඩියෝ ක්ලිප් එක දැකලා හරියටම දවස් 5කට විතර පස්සේ මේගොල්ලෝ දාලා හරියටම දවසයි කියන්නේ අනිත් මාළු ටික දාලා හරියටම දවසයි. ඔයගලන්ට පේනවා ඇති මාළු ටික කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. කලින් වීඩියෝ ක්ලිප් එකේදී ඔයගොල්ලෝ දකින්න ඇති වෙනසක් මෙතන එක ලයින් එකක් මේ ටැංකිය ඇතුළට දීලා තිබ්බේ. ඒ ලයින් එක අයින් කරලා උඩට ඒ ලයින් එක වහලි වෙලා එක ලයින් එකක් උඩට දාලා තියෙන්නේ. මොකද බයෝ බෝල්ස් කැරකෙන්න පව එක මදි අර ගන්න තිබ්බහම. ඉතින් ඒ හින්දා එහෙම දාලා හදලා තියෙන්නේ. දැන් ඔයගලන්ට පේනවා ඇති සම්ප් එක තියෙනවා. ඉතින් යාළුවනේ ඔහොම තමයි අද වීඩියෝ එක. ඔයගොල්ලෝ දකින්න ඇති මගේ අඩි 2කමාර ටැංකියේ සම්ප් එක හැදිච්ච හැටි ඒ ඔක්කොම ඊගාවට ඔයගලන්ට කලින් වීඩියෝ එකේදී මම අප්ඩේට් එකක් ගෙනාවා. මේකේ සම්ප් එක කොහොමද දැන් තියෙන තත්ත්වය ටැංකිය අප්ඩේට්ස් අර මේව ඔක්කොම මම ගෙනාවා කලින් වීඩියෝ එකකින්. ඔයගොල්ලෝ බැලුවේ නැත්නම් ඒකත් ගිහින් බලන්න. ඉතින් යාළුවනේ ඔහොම තමයි දැන් තියෙන තත්ත්වය. ඉස්සරහට මගේ මොන්ස්ටර් පොන්ඩ් එක හැදෙනවා. ඊගාවට ඒකේ සම්ප් එක හදන්න ඕනේ. ඒකේ එන ලොකු සීරීස් එකක් එන්න තියෙනවා. ඉතින් එකතු වෙලා ඉන්න අපි වෙනස්ම විදිහට වෙනස්ම වැඩක් කරමු. මේ වගේ මාළු ගැන දැනගන්න කැමති අයට ෂෙයා කරන්න මේ වීඩියෝ එක. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. එතකොට තමයි මටත් තව මේ වගේ වීඩියෝස් හදන්න අයිඩියාස් එන්නේ, කැමැත්තක් ඇති වෙන්නේ. ඉතින් එහෙනම් මම අදට ගිහින් ඉන්නම්. හැමෝටම බුදු සරණයි.